ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද අපි ඔයාලන්ට අරගෙන ආවේ ඔයාලා ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලපු Black Forest cake recipe එකයි. ඉතින් අපි බලමුකෝ මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කේක් එක හදාගන්න යන්නේ ලොකු බෝල් එකක් අරගෙන ඒකට බිත්තර 6යි සීනි ග්‍රෑම් 225යි දාලා හොඳට බීට් කරගන්න යන්නේ. මම විනාඩි 8ක් විතර බීට් කරගත්තා. මේ වගේ ගානකට ආවහම ඇත්තේ දැන් ඒකට මම දැම්මේ තෙල් මිලිලීටර් 150ක්. ඔයාලට sunflower oil හරි vegetable oil හරි දාන්න පුළුවන්. දැන් ඒකත් මම විනාඩි 2ක් විතර බීට් කරගන්නවා. මේ මම දාන්නේ කිරි මිලිලීටර් 150ක්. ඒකත් මම විනාඩියක් විතර බීට් කරගන්නවා. කාම රුෂ්ණත්වයේ තියලා ගන්න කිරි එක. දැන් මේක පැත්තකින් තියලා අපි පිටි එක හලා ගන්න යන්නේ. මම ගත්තා පිටි 225ක්. කොකෝ පවුඩර් ග්‍රෑම් 50යි. බේකින් පවුඩර් තේ හැඳි 2යි ග්‍රෑම් 10ක්. දැන් මේ ටික මම හොඳට හලා ගන්නවා. මම අද හදන්නේ ස්පොන්ජ් කේක් එකකුයි සාමාන්‍ය කේක් එකකුයි අතර තියෙන කේක් එකක්. දැන් අපේ පිටි එකෙන් භාගයක් මම මුලින්ම දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට අතින් විස්ක් එකකින් මම කලවම් කරගන්නවා. මෙතන ඉඳලා බීටරේ පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඉතුරු පිටි ටිකක් දාලා ආයෙ හොඳට කලවම් කරගන්න තියෙන්නේ. අන්තිම ටික මම පැතලි හැන්දකින් මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. අද මම ගත්තේ මේ වගේ තැටියක්. ඔයාලට කිලෝ එකේ තැටියක් ගන්න පුළුවන්. ඒකේ අඩියට මම පාච්මන්ට් කොලයක් දැම්මා. දැන් අපේ බැටර් එක දාලා බේක් කරගන්න තමයි තියෙන්නේ. ඊට කලින් මම මේ වගේ කූරක් අරගෙන අර හිර වෙලා තියෙන වායු බුබුලු එහෙම කඩාගත්තා. මේ වෙනකන් අපි හදලා තියෙන ගැටෝ වර්ග ඔක්කොගෙම ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගැටෝ එකක් හදාගන්න ඕන නම් oven නැතුව oven එකේ මේ හැම වර්ගෙම හදපුවා තියෙනවා. ඔයාලට දැන් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේක 170 විනාඩි 35ක් 40ක් විතර මම බේක් කරගත්තා. දැන් හොඳට බේක් වෙලා තියෙන්නේ. දැන් මේක සම්පූර්ණයෙන්ම නිමෙන්න ඇරියා මම. ඉතින් හොඳ සොෆ්ට් එකට තියෙනවා. දැන් මම හදාගන්න යන්නේ චෙරි පිරවුමක්. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට මේ වෙනුවට ජෑම් ටිකක් හරි එහෙම නැත්නම් ග්ලේස් කරපු රතු පාට චෙරි ටිකක් හරි චූටියට කපලා දාන්න පුළුවන් ලේයර්ස් වලට. ඉතින් මේක හදන හැටි මම පෙන්නන්නම්.
භාජනයක් අරගෙන මම ඒකට දැම්මේ ෆ්‍රෝසන් චෙරි ග්‍රෑම් 300ක්. ඔයාලට ෆ්‍රෙෂ් එකක් ගන්න පුළුවන්. ඒකට සීනි ග්‍රෑම් 50යි. දෙහිඋෂ මේස හැන්දයි. කෝන්ෆ්ලවර් මේස හැන්දයි. දාලා මම ලිපේ මද ගින්දරේ විනාඩි 5ක් විතර ඒක උයාගත්තා. ඊට පස්සේ චෙරි ටික හොඳට පොඩි කරගන්න හැන්දෙන් මේ වගේ මිශ්‍රණයක් තමයි එන්නේ. ඊට පස්සේ මේක පැත්තකින් තියලා තියෙනවා නිමෙන්න. දැන් අපේ කේක් එක හොඳටම නිමිලා තියෙන්නේ. දැන් මම මේක එළියට අරගෙන ලේයර්ස් කපා ගන්න යන්නේ. මම උඩ පොත්තත් කපලා අයින් කරනවා. මේ තියෙන්නේ හොඳ සොෆ්ට් එකට තියෙනවා කේක් එක. ඒ තැටියම තමයි මම පාවිච්චි කරන්නේ. ඒකට එක ලේයර් එකක් දාලා මම අද sugar syrup පාවිච්චි කරන්නේ නැහැ. පැණි රස වැඩි නිසා මම කිරි තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට sugar syrup දාන්න ඕන නම් ඒක හදා ගන්න හැටි මම description box එකේ දාලා තියෙනවා. ඉතින් කිරි අරගෙන මේ විදිහට මම හොඳට පොඟව ගත්තා. දැන් අපේ චෙරි මිශ්‍රණය මම දා ගන්නවා. කලින් කිව්වා වගේම මේ වෙනුවට ඔයාලට ජෑම් ටිකක් හරි චෙරි චූටියට කපලා හරි දාගන්න පුළුවන්. මේ දාන්නේ whipping cream හොඳට බීට් කරලා. whipping cream මිලිලීටර් 240ක් තමයි මම බීට් කරලා ගත්තේ. ඔයාලා කැමති අය අයිසින් සීනි දාන්න පුළුවන්. නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. මේ සැඳි 2-3ක් වගේ දැම්මනම් ඇත්තේ අයිසින් සීනි. ඉතින් ඒකෙන් භාගයක් මම මේ විදිහට අතුර ගන්නවා. දැන් අනිත් ලේයර් එකෙන් මම වැහැව්වා. වහලා ඒක උඩිනුත් මම කිරි දා ගන්නවා. දාලා මේ විදිහට whipping cream දාලා ඒකත් හොඳට ලේයර් කරගන්නවා. whipping cream නැති අයට පාවිච්චි කරන්න පුළුවන් මොක් ක්‍රීම් එකක් මම ඊට කලින් හදලා තියෙනවා. ඒකේ රෙසිපි එක මම දැන් උඩින් දානවා. ඉතින් මේ විදිහට හොඳට ලෙවල් කරගන්න. දැන් මම මේ විදිහට චූටි මල් ටිකක් තියා ගන්නවා ලස්සන කරගන්න. මෙතන ඉඳලා ඔයාලට කැමති විදිහට ඩෙකොරේට් කරගන්න පුළුවන්. ඉතින් මම චෙරි ටිකකුත් තියාගත්තා. ඔයාලට පොඩි චොක්ලට් එකක් අරන් උඩින් ග්‍රේට් කරලා තියාගන්න පුළුවන් චෙරි නැත්තම්. දැන් මම මේක ෆ්‍රිජ් එකේ පැය කිහිපයක් තියලා තියෙනවා හොඳට සෙට් වෙන්න. මේ තියෙන්නේ පැය 3කට විතර පස්සේ. දැන් මම මේක ෆ්‍රේම් එකෙන් එළියට අරගන්නවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහටම තියලා ඔයාලට කෑලි කපන්න පුළුවන්. මම වටේට චුට්ටක් ආයේ whipping cream ටිකක් ගාගත්ත බීට් කරගෙන. ඒකට මම chocolate sprinkles දාගත්තා. ඔය උඩින් දාලා තියෙන්නේ පොඩි chocolate එකක් melt කරගෙන. ඉතින් මේව අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට කැමති ඔයාලා ගාව තියෙන දේවල් වලින් ඩෙකොරේට් කරගන්න. කපලා බලමුකෝ. ඉතින් බලන්න හොඳ soft එකට කැපෙනවා. සාමාන්‍ය ස්පොන්ජ් කේක් එකක් වගේම තියෙනවා. මේ තියෙන්නේ ලේයර්ස් හොඳට වෙන් වෙලා තියෙනවා. ඉතින් හරිම රසයි මේ කේක් එක. හොඳ පැහැයකටත් ඇවිල්ලා තියෙනවා නේද? එහෙනම් ඔයාලත් හදලා බලලා අපිට කමෙන්ට් එකක් දෙන්නකෝ. එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.